අම්ම මේ මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන. මක්කයි කතා කරන්නේ. ඔය හරි ආදල් දිනේට අන්තිමයි හොඳේ. මොකා නෙවෙයි මේ. අන්තිම. අච්චර හොඳට හදපු කෙල්ල. නෑ ඉතින් මං උදේ 4ට විතර නැගිටලා වැඩට යනවා මේ අඩු ගානේ නැගිටලා තේ එකක් හදලා දෙන්නේ නෑ නියු. ඉතින් ඒකට තමන් උදේ පොඩ්ඩක් වේලාසනින් නැගිටලා තේ එකක් හදාගන්න බොන්නයි තියෙන්නේ. තලවල නිවෙට වේලන්න ඕනේ නෑනේ. අර ලබ්බක් ගෙන දීලා මට නිකන් ඉන්න බැරුව අර හුට කක මුළු රෑ තිස්සේ දවල් තිස්සේ ගෙදර ඉන්නවනම් ඉවරයක් නැතු. ගෙනින් දාන්න තියෙන තේරම වයිලින් කෑලි ඒකත් එහෙමයි. නැකිටලා උදේ පාන්දර කොටනවර කොට්ටෝරු මොකද ගස් වලට කොටන්නේ අන්නේ වගේ. තමයි වැඩි කන්න ගිහිල්ලා නම් අරක මං ගෙනින් දාන එක දානවමයි අර කුණු වලට උන්න බලපන්. අනිත් එක තමයි චූටි අරුට ගියපන් අර කොණ්ඩේ කපන් ඉන්නේ කියලා වලහ වගේ ඉන්නේ නැතුව මොකද අම්මා අප කුණ කටුව රින්ගර හිටියක් දාන්නේ නැහැ. ඔෆිස් එකේ කෙල්ල ටික ආස කියලා කපන්න ඌ කොණ්ඩේ. නැත කෙල්ල රොත්ත. අම්මේ මොකද්ද මේ චූටිට කියන්න කොහොන ඉන්ද්‍රේටලා හරි මේ කාමරේ පොඩ්ඩක් අස්පස් කරන්න කියලා. ඔකේ ගෙදර ඉන්න කාලෙත් ඔහොම තමයි ඉතින්. ගෙදර වල් විහාර වගේ. මං කිව්වනේ උඹට පස්සෙන් එනකොට ළමගේ තරහා තිනු කොහමද කියලා. ඇඟිලේ තු ආවනේ මට ඕන කිය. දැන් ඉතින් බැඳගත්තා නම් ගහගෙන ඉඳපන් කරන්න දෙයක් නැහැ. ආම්බලපා මං උඹට කිව්වනේ බයින් එපා හැමතිස්සෙම කියලා. මොකේ මූණ බලන්නේ? මම බනින්නේ. මමද බනින්නේ නැත්තම්. ඌ ගෙදර වැඩක් කරනවා හැමතිස්සෙම මූට බැනගෙන යනවා හැමතිස්සෙම බලන තරයක් යනවා. උඹට මක්කයි තව රහිරු ඕන ගෙනල්ලා දෙන්නම් මං හැබැයි ගෙනත් දෙන්නම් ආපහු සල්ලි දෙන්න ඕන. යකෝ ගෙනාරි මං සල්ලි ඉල්ල ගන්න. උඹට සල්ලි නැති නිසා මම ටික ගන්න මේ ගෙනත් දෙන්නේ. මේ මිනිස්සේ ටැග් වශයෙන් දුන්නේ මම. නැත්තම් අම්මේ බැරිවත් අස් කරන්න. එනලා ඉරු හෙට වැඩට ගිහින් ආවිලි ඉවරලා අර මගේ අර සපත් එක ගන්න යනවයි. මට අර අවුරුදු උත්සවයකට යන්න කතා කරා ලංකාවෙන් මේ අවුරුදු කුමාරි තරඟට එන්නේ කියලා මට ඒකට යන්න දාන්න. යා දීපන්. අම්මට බොරු නෙවෙයි.